තථාගතයන් වහන්සේ කෙරෙහි තැබූ විශ්වාසයක මහත්ඵල විපාක. වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරා ගමන් කරමින් සිටියා. උන්වහන්සේ වැඩම කරන අතරමඟ ඉදිරියෙන් පාරේ අනෙක් පැත්තේ ගව මස් වෙළෙන්දෙක් ගවයෙකුත් ඇදගෙන එනවා දකින්න ලැබුණා. දුරින් එනකොට සංසුන්ව හිටපු ගවයා භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවත් එක්කම හදිස්සියෙම අර මිනිස්සයවත් ඇදගෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල දනගහගෙන උන්වහන්සේගේ පාදලව කන්න පටන් ගත්තා. සියලු සත්වයන් කෙරෙහි මහත් කරුණාවෙන් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේට මේ ගවයා ගැන හරිම අනුකම්පාවක් ඇති වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අර මිනිසයාගෙන් ඇසුවා, "පුරුෂය, ඔබට මේ ගවයාව නිදහස් කරන්න පුළුවන්ද කියලා?" එතකොට අර මිනිසයා කිව්වා, "ස්වාමීනි, මම ජීවත් වෙන්නේ මේ ගවයා මරලා මස් විකුණලා ලැබෙන මුදලින් තමයි. ඒ මුදලින් තමයි මම තවත් ගවයෙක් ගන්නෙ. මගේ බිරිඳයි දරුවෝයි ජීවත් කරන්නේ. ඉතින් මේ ගවයව දුන්නොත් මට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති වෙනවා. හොඳයි එහෙනම්. ඔබට මේ ගවයා වෙනුවෙන් කොපමණ මුදලක් අවශ්‍යද?" භාග්‍යවතුන් වහන්සේ ඇසුවා. "ස්වාමීනි, මසුරන් 1000ක් පමණ." ඔහු පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ හිතුවා කවුරු හරි මසුරන් 3000ක් අරගෙන එන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ මේ සිතුවිල්ල දැකපු සක්‍රදේවේන්ද්‍රයා ඒ මොහොතේම මනුෂ්‍ය වෙස්ගෙන මසුරන් 3000ක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. "කෞශික, ඔය මසුරන් 3000 දීලා මේ ගවයා නිදහස් කරන්න" කියලා භාග්‍යවතුන් වහන්සේ අර මනුස්සයාට කිව්වා. මිනිසුන්ට කරපු උදව් අමතක වුණාට සත්තුන්ට එහෙම නැහැ. මේ ගවයාත් ආයේ කොහෙවත් නොගිහින් භාග්‍යවතුන් වහන්සේ පස්සෙන්ම ගමන් කළා. ඔය අතරේ එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මේ ගවයා දිහා බලා සිනාසෙන්න පටන් ගත්තා. බුදුවරු කිසිම හේතුවක් නැතුව සිනාසෙන්නේ නැති බව දන්නා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කළ හේතුව මොකක්ද කියලා ඇසුවා. "ආනන්ද, මේ ගවයා ඔබට පේනවා නේද?" "එහෙමයි ස්වාමීනි." "පේනවා. ආනන්ද, මේ ගවයා තව ටික දවසකින් මැරෙනවා. මැරිලා මේ ගවයා චාතුම් මහරජික දෙවියන් අතර ඉපදෙනවා. එතනින් චුත වෙලා තාවතිස්ස දෙවියන් අතර ඉපදෙනවා. එතනින් චුත වෙලා තුසිත දෙවියන් අතර ඉපදෙනවා. මේ විදිහට උඩින් උඩට දෙව්ලෝකවල ඉපදෙනවා. අන්තිමට පරිනිම්මිත වසවර්ති දෙවියන් අතර ඉපදිලා එතනින් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා පසේ බුද්ධත්වයෙන් සියලු දුක් කෙලවර කරනවා." කියලා නිසක විවරණයක් දුන්නා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා, "ස්වාමිනී, ඒකාන්තයෙන්ම පුදුමයි. ඒකාන්තයෙන්ම විශ්මිතයි. මෙච්චර දෙයක් ලබන්නේ මේ තිරිසන් සතා කරපු